හෙලෝ ළමයි. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මම ආවා වෙසක් වීඩියෝ එකක් අරගෙන. එහෙනම් අපි බලමු අපි වෙසක් එකට මොකද කරේ කියලා. ඔගොල්ලෝ දැන් කලින් වීඩියෝ ක්ලිප් එකෙන් දැක්කේ අපේ පාරේ කට්ටිය එකතු වෙලා සල්ලි එකතු කරලා පාරට කොඩි දාපු විදිහ. මේ තියෙන්නේ මමයි මගේ යාළුවයි. ඒකට ගිය වියදම අපේ අයවැය වාර්තාව අපේ පාරේ අපි කොනක ගහන්න තීරණය කරා. ඉතින් ඒක ගහන්න යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ වෙසක් දවසට කලින් දවසේ රෑ අපේ ගේ ළඟ ගෙදර දාලා තිබුණු ලයිට් තමයි මේ වෙසක් දවසට කලින් දවසේ දවල් අපි ඔෆිස් ගිහින් ඉද්දි වෙසක් එකට යන පෙරහැරක් ගියා. ඒක බලන්නත් අපි ගියා. මේ තමයි අපේ ඔෆිස් එකෙන් මේ පාර කරපු වෙසක් කලාපය. මේ තමයි තොරණ. එතකොට අපි මේ ඉතින් කලින් දවසේ බලන්න ගියා. මේ කලින් දවසේ වෙසක් වලට ලෑස්ති වුණු විදිහ මේ අපේ අක්කා චූටි බණ්ඩාර දෙන්න තනියම හදපු තොරණ. කිසිම උදව්වක් කරේ නැහැ. මඩුගෙනක් දෙන්න විතරයි. ඊට පස්සේ වෙසක් දවසේ රෑ අපි හවස ගියා ඔෆිස් එකට අපේ වෙසක් කලාප තොරණ ඕපන් කරන එකට. ඊට පස්සේ අපි යාළුවෝ ටිකත් එක්ක ගියා ඒ පැත්තේ තියෙන දන්සල් වලට. දන්සල් වලින් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. අපිට හම්බුණා කඩල දන්සලක්. අපිට පස්සේ ගියා කඩල ගන්න මේ කඩල අරගෙන තමයි. කරුවලයිනේ අප්පා. එතකොට මේ තියන්නේ අපේ ඔෆිස් එකේ ඉස්සරහා සුදු පාටට පේන්නේ අපේ ඔෆිස් එක. ලස්සනට ලයිට් දාලා හරිම ලස්සනයි. දැන් අපි මේ බත් දන්සලකට යන ගමන් එතන බත් හරිම රසයි. මේ අපි කට්ටිය ඉතින් හරිම රසයි. එතන තිබ්බ බත් එක දන්සල් දීපු හැමෝටම ගොඩාක් පිං. ඊට පස්සේ බත් තිබ්බා. අපි ඒකත් චුට්ටක් බැලුවා. ඊට පස්සේ ගියා තොරන් බලන්න. මේක නම් එළිය ලොකු නැහැ. ඒත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ හැමෝම දන්න කොට ළඟ තොරණ. ඇත්තටම හරිම ලස්සන තොරණක් තමයි. හැමෝම මේක දන්නවා. හරිම ලස්සනයි. සෙනඟ ගොඩාක් ඇවිල්ලා හිටියා තොරණ බලන්න. මේ තියෙන්නේ කළුතර තොරණ. ඇත්තටම හරිම ලස්සනයි. ඒක හදපු කෙනා නම් කියලා තිබුණේ විදුලි බබල් ලක්ෂ 3ක් පාවිච්චි කරලා තමයි මේ තොරණ හදුවේ කියලා. ඇත්තටම හරිම ලස්සන ලයිට් තිබුණා ඒ තොරණේ. මේ තියෙන්නේ හැමෝම දන්න අපේ කැලණි පන්සලට යන පාර. ඇත්තටම පන්සල වටේටම මේ වගේ හැම තැනම ලයිට් දාලා තිබ්බා. බෞද්ධ කොඩිය පාටට හැම තැනම මේ වගේම ලස්සන පාට ලයිට් දාලා තිබ්බා. අදිස්ථානය මුදල් පමුණවා ගන්න ආකාරය අපට
ඒ කලින් තිබුණ කැලණි පන්සලේ එක තොරණක් තොරන් දෙකක් තියෙනවා කැලණි පන්සලේ ගහලා. කැලණි පන්සලේ ඉඳන් ගොඩක් සෙනග හිටියා. අපි දැන් යන්නේ අනිත් තොරණ බලන්න. ඒක තියෙන්නේ හපන්ති මල්කඩ තියෙන පැත්තේ. මේ තියෙන්නේ අපේ ඔෆිස් එකෙන් අපි දුන්න කඩල දන්සලට ලෑස්ති වෙනවා. අපේ යාළුවෝ කට්ටිය තමයි දුන්න දන්සල. මේ ඒකට ලෑස්ති වෙනවා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඇත්තටම ඔෆිස් එකේ හැමෝම වගේ අපිට උදව් කරා. හරිම සතුටුයි මේ වගේ දෙයක් කරනකොට. Charlie Beats. Gilem obe guna obe damsad one මේ තමයි අපි කඩලා හදලා ඉවර වෙලා අන්තිමට පාර්සල් කරන වෙලාව. ඇත්තටම ගොඩක් මහන්සි ඒ වෙලාවේ නම්. දැන් අපි දන්සට දෙන්න පටන් අරන් තියෙන්නේ. ඇත්තටම හිතුවට වඩා ගොඩක් සෙනග ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දන්සලේ වැඩ ඉවරුනේ. වෙසක් ඉවරුණා. ඉස්සරහට තව ලස්සන වීඩියෝ බලන්න කැමති නම් ලයික් කරලා බෙල් අයිකන් එක all press කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye bye.